එකේ මම ෆැකල්ටි එකේ යාළුවෙක් එක්ක ගියපු පොඩි ගමනක් ගැන කියන්නයි හැදුවේ. සාමාන්‍යයෙන් හැම යුනිවර්සිටි එකක එක්කම තියෙනවා ඒකත් එක්ක බැඳුණු ෆේමස් ලොකේෂන් එක. ඉතින් ඕන මෙඩිකල් ෆැකල්ටි එකේ අපිට තියෙන්නේ ගෝල් ෆෝර්ට් එක තමයි. ඉතින් එදා සතිය මැද පොය දවසක නිවාඩුවක් හම්බුන නිසා අපි හැමෝම තීරණය කරා එහෙ යන්න. හැබැයි අපි විතරක් නෙවෙයි එදා අපේ බැච් එකේ ගොඩක් ළමයි හිටියේ එහෙ තමයි. මං ගැන කිව්වොත් මම ගෝල් ෆෝර්ට් එකට ගිහින් තියෙනවා කීප සැරයක්. හැබැයි යුනිවර්සිටි එකේ යාළුවෙක් එක්ක ගියපු ෆස්ට් ටයිම් මේක නිසා මම ටිකක් අන්ෆර්ගෙටබල් මෙමරි එකක්. එදා අපි ගියේ උදේවරුවක. හැබැයි ඉච්චර බිසි නැති නයිස් ඇන්ඩ් කාම් මෝනින්ග් එකක් තිබ්බේ. එදා හැබැයි ගාල්ල බුක් ෆෙයාර් එකක් තිබ්බා. ඒක නම් යන්න බැරි වුණා. වෙනදා වගේ ඇතුළට යන්නේ නැති අපි හිතුවා මුලින්ම ෆෝර්ට් එකේ බැම වටේට ඇවිදලා බලන්න ලොකුවට අවු වෙන්න කලින්. ලංකාවේ තියෙන අයිකොනික් හිස්ටොරිකල් ලෑන්ඩ්මාර්ක් එකක්. මෙතන අවුරුදු 400ක විතර ඉතිහාසයක් තියෙනවා. එතකොට මේක මුලින්ම හැදුවේ පෘතුගීසි ජාතික 1588 දී. පස්සේ ලන්දේසි වැඩි දියුණු කරලා තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි මේක පරිපාලන කටයුතු වලට භාවිත කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන ඔය යුරෝපියන් ස්ටයිල් එකත් එක්ක බැඳුණු ආකිටෙක්චර් එක ඊට පස්සේ ශ්‍රී ලංකන් කල්චර් එකත් එක්ක ලංකාවේ කොතනකවත් දැකලා නැති වයිබ් එකක් මෙතන තියෙනවා. ඒ වගේම මේක UNESCO World Heritage Site එකක්. අන්තිමේදී අපි කරන්න වැඩකුත් හොයාගත්තා. උඩයක් අරන් ලයිට් කන්ට්‍රෝල් කරන් ඊස්තටි ෆොටෝ එකක් ගන්න වෙච්ච මහන්සිය දන්නේ ඉතින් අපි විතරයි. ඉතින් අපි දිගටම ඇවිද්දා. අවුව ගොඩක් සැර වුණාට සැර හුළඟත් එක්ක අපිට අවුවේ රස්නේ එච්චර දැනුනේ නැහැ. ඉතින් ඔයාලට ඔය ඈතින් පේන්නේ ගාල්ල ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එක. ගාල්ල ක්‍රිකට් ස්ටේඩියම් එක ලෝකේ ලස්සනම ක්‍රිකට් ස්ටේඩියම් එකක් විදිහට සැලකන්නේ පැත්තෙන් පේන ගාල්ල කොටුව නිසා තමයි. ඒ වගේම ලෝකේ පුරාම ඉන්න ක්‍රිකට් ෆෑන්ස්ලට ගාල්ල කොටුව පේන නිසා ගාල්ල කොටුවේ ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකත් වැඩි වෙනවා. ඉතින් ගාලකොටුව කියන්නේ එක දවසෙන් ඇවිදලා ඉවර කරන්න පුළුවන් තැනක් නන් නෙවෙයි. අපි එදා ඇතුළු පාරවලට වැඩිපුර ගියේ නැතුව අවුට්ස්කර්ට් එක දිගේ දිගටම ඇවිදන් ගියේ ෆොටෝ ගන්න පුළුවන් ලස්සන තැන් බලාගෙන. මුහුද කියන්නේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති දෙයක්. මුහුදයි අහසයි ඉරයි කියන්නේ මගේ ෆේවරිට්ම කම්බිනේෂන් එක. ඉතින් ඒක දැකපු ගමන් මගේ ෆොටෝ පිස්සු උත්සන්න වෙලා තමයි නවතින්නේ. ඊට පස්සේ අවුව සැරුණාට පස්සේ අපිට හිතුණා ඇතුළු පාරවල ඇවිදින්න පටන් ගන්න. ඔය ඇතුලේ තියෙන ඔය ගල් අල්ලපු පටු පාරවල්, පුංචි පුංචි ස්ටැටික් ෂොප්ස් එක එතන තියෙන්නේ වෙනමම වයිබ් එකක්.
දෙයක් කියන්න ඕනේ. උදේට තියෙන ගාලු කොටුවයි රැට තියෙන ගාලු කොටුවයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වයිබ්ස් තියෙන. ස්ට්‍රීට් ලයිට්, ඉස්තරික් ෂොප්ස් ඒ වගේම සන්සෙට් එකත් එක්ක තියෙන ගාලු කොටුවත් මාරම ලස්සනයි. මම මීට කලිනුත් හවස් වරුක ගාලු කොටුවට ගිහින් තියෙනවා. අර ඔයාලා දැකලා ඇති අර මූවිස් වල තියෙන සීනරීස් වල වගේ මෙතනත් හවසට තියෙන සිග්නේචර් ලුක් එකක්. තවත් දවසක හවස් වරුවෙත් මේ පැත්තේ ඇවිල්ලා vlog එකක් කරන්න හිතෙනවා. විදිහට හවස් වෙනකොට අපේ පුංචි ජර්නි එක ඉවර වුණා. ෆස්ට් ටයිම් යුනිවර්සිටි යාළුවෝ එක්ක ගියපු මේ ගමන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.